මිනසන් කොනිචිවා මම YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපේ channel එක subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. අපි දැන් යන් lesson එකට. ඕනිපාතය. ජපන් භාෂාවේ ප්‍රධාන වශයෙන් කතා කරන නිපාතයක් වෙන ඕනිපාතය ගැන තමයි මම අද කතා කරන්නේ. මේ අකුර හිරගනා හෝඩියේදී වෝ ලෙස උච්චාරණය කරන අතර මෙය නිපාත පදයක් ලෙස වාක්‍යවල භාවිතා කරන විට ඕ යනුවෙන් උච්චාරණය කරනවා. ඕනිපාතය භාවිතා වන අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි එක වාක්‍යයක යෙදෙන කර්මය පිටුපසින්. දෙවෙනි එක වාක්‍යයක චලනයක් දක්වයි නම් ඒ චලනය දක්වන ස්ථානයට පිටුපසින්. අපි බලමු ඉස්සෙල්ලාම වාක්‍යයක කර්මයට පසුව යෙදෙන ඕනිපාතය ගැන. කර්මය කියලා කියන්නේ යම්කිසි වාක්‍යයක යෙදෙන ක්‍රියාවට භාජනය වෙන දෙයට හෝ කෙනාට කර්මය කියලා කියනවා. ඉංග්‍රීසියෙන් අපි කියනවා ඔබ්ජෙක්ට් එක කියලා. මේ ඔබ්ජෙක්ට් එකට එහෙමත් නැත්නම් කර්මයට පිටපසින් ඕනිපාතයේ යෙදෙන අවස්ථා අපි උදාහරණ කීපයකින් සාකච්ඡා කරමු. වතෂි wa hon o yamimasu. මම පොත කියවනවා. අපි හැමෝම දන්නවා කියවනවා කියන එක ක්‍රියාවක් වෙනවා. මේ කියවනවා කියන ක්‍රියාවට භාජන වෙන දේ පොත වෙනවා. එතකොට මේ පොත කර්මය බවට පත් වෙනවා. කර්මයට පිටුපසින් ඕනිපාත යොදනවා. අපි බලමු තව උදාහරණ දෙකක්. අනීවා කුරුම ඕ කයිමාස්. අයියා කාර්යයක් මිලදී ගන්නවා. මේ මිලදී ගන්නවා කියන ක්‍රියාවට භාජනය වෙනවා කුරුම කාර්ය. එතකොට මේක කර්මය වෙනවා. මේ කර්මයට පිටුපසින් ඕනිපාතය යෙදෙනවා. තුන්වෙනි එක කොදොමව ගොහන් ඕ තබෙමස්. ළමයා බත් කනවා. මේ කනවා කියන ක්‍රියාවට භාජනය වෙනවා බත්. එතකොට බත් තමයි කර්මය වෙන්නේ. මේ කර්මයට පිටුපසින් ඕනිපාතය යෙදෙනවා. දෙවෙනි අවස්ථාව වාක්‍යයක චලනයක් දක්වයි නම් ඒ චලනය දක්වන ස්ථානයට පිටුපසින් යොදන ඕනිපාතය. ඒ කියන්නේ මෙතනදී අපි ඕනිපාතය යොදන්නේ චලනයක් දක්වන මූවමන්ට් එකක් දක්වන ක්‍රියාපදය සිද්ධ වෙන තැන ස්ථානය එහෙමත් නැත්නම් ප්ලේස් එක පිටුපසින් තමයි අපි ඕනිපාතය යොදන්නේ. බලමු උදාහරණ කීපයක් අරගෙන. කොදොමව හෂිෝ වතරිමස්. ළමයා පාලෙමින් ඈතර වෙනවා. වතරිමස් ඈතර වෙනවා කියන එක චලනයක් දක්වන ක්‍රියාවක් වෙනවා. එතකොට මේ චලනයක් දක්වන ක්‍රියාව සිද්ධ වෙන්නේ කොතනද? හෂි පාලමේ තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ ස්ථානයට පිටුපසින් අපි ඕනිපාතය යොදනවා. දෙවෙනි එක වතෂි තචි වා කෝෙන්නෝ සම්පොෂිමස්. අපි උද්‍යානයේ ඇවිදිනවා. සම්පොෂිමස් ඇවිදිනවා කියන එක චලනයක් දක්වන ක්‍රියාවක් වෙනවා. එතකොට මේ චලනයක් දක්වන ක්‍රියාව සිද්ධ වෙන්නේ කොතනද? උද්‍යානයේ කෝෙන්. එතකොට මේ චලනයක් දක්වන ස්ථානයට පිටුපසින් ඕනිපාතය යොදනවා. තොරිවා සොරා ඕ තොබිමස්. කුරුල්ලෝ අහසේ පියාඹනවා. පියාඹනවා කියන එක චලනයක් දක්වන ක්‍රියාවක්. එතකොට මේක සිද්ධ වෙන්නේ අහසේ. සොරා. එතකොට මේ ස්ථානයට පිටුපසින් ඕනිපාතය යොදනවා. රීෂෝ ටිකක් මං ඔයාලට අරන් ආවා. තනියම උත්සාහ කරන්න, ප්‍රැක්ටිස් කරන්න. දන්නේ නැති දෙයක්, තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අදට අපේ ලෙසන් එක ඉවරයි. ඊළඟ ලෙසන් එකකින් අපි හමු වෙමු. සයොනරා.